ගාය පෘථිවි නිර්මාණය කරනවා කියලා දන්නවා. එතනින් පස්සේ මෙයා ප්‍රයිමෝඩියල් ගෝස්ලා 3 දෙනෙක්ව බිහි කරනවා. මේ 3 දෙනා කෙනෙක් තමයි යුරේනස් කියන්නේ. යුරේනස් කියන්නේ අහසට අධිපති ප්‍රයිමෝඩියල් ගෝඩ්. ඉතින් මේ 3 දෙනා බිහි කරලා පස්සේ ගාය තමන්ගේ දරුවත් එක්ක එහෙම නැත්නම් යුරේනස් එක්ක එකතු වෙලා තවත් ළමයි 18 දෙනෙක්ව හදනවා. ඔව්. ළමයාත් එක්ක. මේ 18 දෙනාට සයික්ලොප්ස්ලා 3 දෙනෙක්, එකටොන් සිරිස්ලා 3 දෙනෙක් සහ ටයිටන් වරු 12 දෙනෙක් ඇතුළත් වෙනවා. මෙතන සයික්ලොප්ස්ලා කියන්නේ එකස් යෝධයන්ට. ඔයාලා මෙයාලා ෆිල්ම් වල සීරීස් වල හොඳටම දැකලා. ගායට යුරේනස්ට ඉපදුන මේ 3 දෙනා වෙන්නේ පොන්ඩස්, ස්ටෙඩොෆිස් සහ ආගස්. මේ 3 දෙනා උපතින්ම කම්බල් වල දක්ෂ විදිහට තමයි ග්‍රීක පුරාවෘත්තවල හඳුන්වන්නේ. හරි සයික්ලොප්ස්ලා ගැන දන්නවනේ. ඒකට හෙකටන් සිරිස්ලා කියලා කියන්නේ කවුද? හෙකටන් සිරිස්ලා කියලා කියන්නේ අත් 100කුයි ඔලු 50කුයි තියෙන යෝධයන්. මේ 3 දෙනා තමයි බ්‍රයාරියස්, කෝටස් සහ ගීස් කියලා හඳුන්වන්නේ. මේ දරුවෝ ටිකට ගාය ආදරයකට යුරේනස් කැමති වෙන්නේ නැහැ. සයික්ලොප්ස්ලාගේ හෙකටන් සිරිස්ලාගේ තිබ්බ විකෘතිභාවය හින්දා යුරේනස් මෙයාලට වෛර කරා. ඉතින් මේ හේතුව නිසාම යුරේනස් සයික්ලොප්ස්ලාව හෙකටන් සිරිස්ලාවයි ටාටරස් වල හිර කරලා දානවා. මේ කරපු දෙයට වෛර බඳගත්ත ගාය තමන්ගේ එක පුතෙක් එක්ක එකතු වෙලා යුරේනස්ව මරන්න ප්ලෑන් කරනවා. මෙයා තමයි ගායට ඉපදුණු බාලවල ටයිටන් වරයා වෙන්නේ. මෙයාට තමයි ක්‍රෝනොස් කියන්නේ. සහෝදරයන්ගේ උදව් එක්ක ක්‍රෝනොස් ගිහින් තමන්ගේ තාත්තාව මරනවා. මුළු අහසටම අධිපති වෙච්ච යුරේනස්ගේ කතාව මෙතනින් ඉවර වෙනවා. හැබැයි මෙතනදී විනාශ වෙන්නේ යුරේනස්ගේ ෆිසිකල් බොඩි එක විතරයි. මොකද මෙයා ප්‍රයිමෝඩියල් ගෝඩ් කෙනෙන්නේ. ක්‍රෝනොස් යුරේනස් මේ විදිහට ඉවර කරද්දී යුරේනස්ගේ ලේ පෘථිවියට වැටෙනවා. මේ ලේ වලින් යුරේනස්ගේ අන්තිම ළමයි ටික බිහි වෙනවා. මේ ළමයි ටික දෙනා තමයි යුරේනස්, මේලි සහ කියුරටිස් කියන්නේ. මෙතන යුරේනස් කියලා කියන සහෝදරිය 3 දෙනෙක්ට. මේ 3 දෙනා තවත් නමකින් හඳුන්වනවා. ඒ තමයි 3 ෆියුරීස් කියලා. මොකද මේ 3 දෙනා තමයි පරිගැනීමට අධිපති දේවතාවියෝ වෙන්නේ. එතකොට මේලියස්ලා කියලා කියන්නේ ට්‍රී නිම්ස්ලා වර්ගයකට. ගස්වල ආරක්ෂා කරන්න තමයි මෙයාලා. එතකොට කියුරටිස්ලා කියලා කියන්නේ රණශූරිය සෙට් එකකට. එහෙම නැත්නම් වොරියර්ස්ලා සෙට් එකකට. මේ කට්ටිය ගැන වැඩි අහන්න නැහැ. හැබැයි මෙයාලා තමයි සීයුස් පොඩි කාලේ ඉඳන් බලාගන්නේ. ඒ වගේම ක්‍රෝනොස් තව එක දෙයක් කරනවා. ඒ තමයි යුරේනස්ගේ කෑලි මුහුදට විසි කරනවා. මේ විසි කරපු කෑලිත් එක්ක මුහුදේ වතුරත් එකතු වෙලා ඇදිච්ච පෙනවලි ග්‍රීක ලෝකේ ලස්සනම සහ සුන්දරම ගොඩස් බිහි වෙනවා. මේ තමයි ඇෆ්‍රොඩයිටි. මෙයා තමයි ලස්සනට සුන්දරත් බවට සහ ආදරයට අධිපති ගොඩස් විදියට ග්‍රීක මුතුලුත් වල හඳුන්වන්නේ. යුරේනස් නැතුණාට පස්සේ විශ්වයටම අධිපති වෙන්න ක්‍රෝනොස්ට පුළුවන් වෙනවා. තමන්ගේ සහෝදරයත් එක්ක එකතු වෙලා ක්‍රෝනොස් මේ ලෝකේ පාලනය කරන්න ගන්නවා. ටයිටන් වරු තමයි මේ ලෝකෙට දැනට හිටපු බලවත්ම ජීවීන් කොට්ටාසය වෙන්නේ. හැබැයි මෙහෙම පාලනය කරද්දී යුරේනස්ගේ ස්පිරිට් එක ඇවිල්ලා ක්‍රෝනොස්ට එක ප්‍රොපසි එකක් දෙනවා. ඒ තමයි තමන්වත් එහෙම නැත්නම් ක්‍රෝනොස්වත් තමන්ගේම ළමයා මේ විදිහටම ඝාතනය කරනවා කියන්නේ. ඉතින් මේ විදිහට තමයි ටයිටන් වරුන්ගේ ආරම්භය සිද්ධ වෙන්නේ.